යාළුවනේ ඉතින් හැමෝටම සුබ දවසක් කියනවා. වෙලාව අර 10ක් මාරේ අපි දැන් චූටි බඩගින්නක් ආවා. අපි දැන් හදන්න ගන්න ඉතින් නූල්ස් එකක්. මේක රයිස් නූල්ස් එකක් තියෙන්නේ. මේක සම්බන්ධ දෙයක් නෑ. මේක වතුර දාන්න පෙඟෙන සාමාන්‍ය විනාඩි 30ක වගේ පෙඟෙන තිබ්බහම මේක සම්බන්ධ වෙන්නේ නෑ. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ නූල්ස් එක. මේ තියෙන්නේ. මේ වගේ බන්ච් දෙකක් තියෙනවා. අපි කරන එකක් ඇදී දැනට දෙන්නයි ඉන්නේ. මේක අපි පෙඟි ඉස්සෙල්ලා පෙඟෙන්න තියමු මේක. නිකන් ඒක මේ මොනවද මේ අපේ අර ලංකාවේ දෙවනි පත කියන්නේ අන්න ඒක වගේම. අර හාල් නූල්ස් එකක් තියෙන්නේ. දෙවනි පත කියලා. ඒක වගේම තමයි. කෝපි කෑල්ල වගේ තියෙනවා. ඒක පෙඟෙන්න තියලා මම ඉතින් ගෙරවලට ඔක්කොම හොදගෙන තියාගෙන තියෙන්නේ. මේ විදිහට ඉස්සෙල්ලාම කැරට් එක කපන්න. කැරට් එක අපි හීනෙට ටිකට කපා ගන්න. කැරට් එක කපාගෙන කැරට් එක කපාන ඉවරයි. මේ ස්ටික් එකක් දානවා. සරකනවා නම් දාගන්න පුළුවන් නැත්නම් ඒක. ඔව්. මාළු කලක දාන්නේ. ඔව්. දෙන්න. මාළු මිස් ලංකාවේ මාළු මිස් එක. ඒක ඉවර වෙලා. මෙහි තියෙන මිරිස් జాතිය අපේ අර මාළු මිරිස් වගේ තමයි පොඩි වුණාට. ඒකම දෙලියක් දාගන්නවා. ලංකාවේ මිනිස්. ඒකෙම රතු පාටයකුත් තියෙනවා. ඒකත් දාගන්නවා අපි. සුදුරුම නෑ හොඳටම විදිහට ටැග් කරගන්න. ඒකෙම සිස්ටම් දාගන්න. ලංකාවේ මාළු මිරිස් තියෙනවා අපි ගාව. ඒකම පොඩ්ඩක් දාගන්න. ලුණු
ගස් ටිකක් තියෙනවා. ඒකත් අර වගේ මේ දෙකට කපා ගන්න. පෙන්කෙට එහෙම දා ගන්න ඕනද සුවනේ? සුදුලුණු නැති නේද? සුදුලුණු දෙක හතරක් පාස් වෙනවා. හතක් විතර තියෙනවා. රස්නේ දැන් අම්ම ඒ කියන්නේ රස්නේ වැඩිනේ මේ කාලේ මොසියවත් ඉල්ලේ මා රස්නේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 48 වගේ යනවා දවල්ට ලුණු පොඩ්ඩක් මුත් දා ගන්නවා අපි මේකට සෝස් මොනවද දාන්නේ සුදු පාට නිකන් ලාවට කහ පාට වගේ වෙන මොනවද හදන්නේ සෝස් මොනවද දාන්නේ නැතුව හදන්නේ නෝමල් එක සුදු ලුණු වැඩි කොට දාන්න බලනකොට රස වැඩි අපි දාපු නූඩ්ල්ස් එක දැන් ටිකක් තැම්බිලා නේ තැම්බිලා කියන්නේ පෙඟිලා වතුරට නම් දැම්මේ හොඳට ෂොක් කරන්න ඕන. වතුරේ සෑවයක් අතර තිබ්බම ඔක අර නූල්ස් එක තැම්බපු ගානට එනවා. ඔන්න ඉතින් අපේ වයිට් එකක් මදි. උනාට එකක් මදි කියලා අපි අනිත් එකක් දානවා පිළිගන්න. මේක උදේ සෙට් කරලා මේක නෝලකින් බැඳලා තියෙන නෝල කපලා අයින් කරලා ගත්තා. මේකේ ගහලා තියෙන විදිහටම නම් හදන්න බෑ. ඒ මේක චිකන් ඉස්සෝ ඔක්කොම තියෙනවා. ඕනේ මේක පෙගෙන ගන්න අපි ටිකක් කියලා ඉන්න ඕනේ. අර ඉස්සලම දාපු ගමන් සාමාන්‍ය ටිකක් පෙඟිලා තියෙනවා. මේ දෙන අපි මුලින්ම පෙඟෙන්න දාපු එක. ඒක සාමාන්‍ය පෙඟිලා තියෙන්නේ. හොඳට පෙඟුණාට පස්සේ මේ කෑලි කෑලි වලට කතුරින් කපා ගන්න ඕනේ. ඉතින් යාළුවෝ නෝට්ස් දෙකම පෙඟලා තියෙන්නේ මේක දැන් සාමාන්‍ය මේ විදිහට ෆ්ලවර් වගේ කපා ගන්න ඕනේ. ගොඩක් නැතුව සාමාන්‍ය. මේකත් මේ විදිහට ලාවට කපා ගන්නවා. ඊට පස්සේ මේක පෙරන්න ඕනේ. දෙකම පෙරලා
අපි තියනවා. ඕන ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න මේ තියෙන අපේ නූල්ස් එකට කපාගත්ත එළවලු ටික තියෙන්නේ. කැරට් තියෙනවා, ලුණු පොළ තියෙනවා, ලුණු තියෙනවා, මාළු මිරිස් තියෙනවා, අම් මිරිස් තියෙනවා, සුදු ලුණු, එතකොට කරපිංචා, රතු පාටයි කොළ පාටයි මිරිස් දෙකක් තියෙනවා. ඒ ටික දාලා තමයි අපි දැන් නූල්ස් එක හදන්නේ. ඉතින් guys අපි දැන් නූල්ස් එක හදා ගන්න හදන්නේ. තෙල් ටිකක් දාගෙන ඉස්සෙල්ලාම අපි කරපිංචා ටික දා ගන්නවා. ඊට දානවා සුදු ලුණු. කරපිංචා සුදු ලුණු එක නම් ගොඩක් සුව දෙන්නේ. මේක ලාවට ගෝල්ඩන් බ්‍රවුන් වගේ වේගෙන එද්දි මේක අපි දානවා ලුණු ටික. ලුණු ගොඩක් කරගෙන දෙන්න එපා ලාවට නිකන් බැද ගන්න. ඊට පස්සේ අපි දා ගන්නවා කැරට් අපි කැරට් එක වැඩිපුර එකතු කර ගන්නවා. බිත්තර කන ආයෙත් බිත්තර දා ගන්න පුළුවන්. ඔව් බිත්තර කන ආයෙත් බිත්තර දා ගන්න පුළුවන්. මස් මාළු ටික දා ගන්න පුළුවන්. මම බිත්තර මස් මාළු මොනවද දාන්න නැත්තේ මොකද ඒ වයිස් කන්නේ නැහැ කිසි දෙයක් වෙජිටේරියන්. ඒ මස් මාළු බිත්තර කිසිම දෙයක් කන්නේ අර මොනවානේ පොල්ස දෙලක්වත් කන්නේ නැහැ. ඒ නිසා මම තුනේ වෙලා ඕරුම කනවා. කැරට් එක ලාවට බැදලා තියෙන්නේ ගොඩාක්ම බදින්නේ නැහැ මම හැම දෙයක්ම ලාවට වගේ තමයි බැදගන්නේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අම් මිරිස් ටික, රතු පාට මිරිස්, කොළ පාට මිරිස්, මාළු මිරිස් ඒ ටික ඒ ඔක්කොම එකතු කරගන්නවා. එළවලුත් මම ගොඩාක්ම තැම්බෙට දෙන්නේ නැහැ ලාවට වගේ තමයි අමුඩ හැපෙන්න තමයි හදන්නේ. මේකට මම කලින් කිව්වා අපි සෝස් මොනවත්ම දාන්නේ නැහැ. ගම්මිරිස් ටිකක් දානවා. ඊට අමතරව කෑලි මිරිස් පොඩ්ඩක් දානවා. ඒක ඔයාලා කන සැර හැටියට දාන්න පුළුවන්. දෙන්න පිට සැර කනවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්නවා. ලුණු වල ටේස්ට් එකට දාගන්න ඔයාලට ඇති ගන්නට. ඊට අමතරව මම දානවා කහ චූට්ටක්. මම ලාවට වගේ කහ පාටකින්ද කහ පොඩ්ඩක් දානවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න.
මේකේ එළවලු ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපිට දාගන්න මේකට ටික දාගන්න නූල්ස් ටික. අන්තිමට දාන්න මේකේ ලුණු පොඩි ටික. ඉතින් guys අපි නූල්ස් එක කලවම් කරගෙන තියෙන්නේ හොඳට. දැන් අපි ලිප ඕෆ් කරනවා. මෙන්න අපේ නූඩ්ලස්. ඒ තියෙන්නේ වැද රෑ කෑම එක. ඉතින් යාළුවනේ දැන් අපි නූඩ්ස් එක හදලා ඉවරයි. අපි දැන් කෑම මෙතන හදන්නේ. මම කන්නේ මේකේ. මට පොඩි එක හරියන්නේ නැහැ. මට මේකේ තමයි මම කන්නේ. ඒකම දාගන්න කේකම් ගෑරි ටිකක්. chili paste පොඩ්ඩක් දාගන්නවා. මම ඉතින් ෆ්‍රයිඩ් එග් එකකුත් දාගත්තා. ඉතින් guys මේ තියෙන අපි දෙන්නගේ අද රෑ කෑම එක. අපි දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ඉතින් guys ඔන්න අපි දෙන්න නූල්ස් එක හදලා ඉවරයි. ඉතින් සුන් කුට්ටිත් එක්ක දැන් කන්න තමයි හදන්නේ. බාන කාලා කොහමද කියන්නේ? හොඳයිද? මා රසයි සරත් තියෙනවා හොඳට. හොඳට සරත් තියෙනවනේ. රසයි කාලා බලන්න මාරම රසයි ඒ නූඩ්ලස් එක.
අර ලංකාවේ දෙවෙනි බත කනවා වගේ තමයි ඉතින්. ඊට වැඩිය රසයි. ඒක අමුතු මාර රසක් තියෙනවා. නියම. එහෙනම් යාළුවනේ අයි වීඩියෝ එකෙන් හම්බෙමු. Bye. Bye bye.